සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ හැමෝටම. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ පේන්නේ අපේ ගෙදර තියෙන පුහුල් වලේ අමු පුහුල් ගෙඩියක්. ඉතින් මේක මම සති දෙක තුනකට කලින් තමයි වීඩියෝ කරේ. දැන් ඇත්තට මේ පුහුල් ගෙඩිය හොදට පැහිලා තියෙන්නේ. ඉතින් ඒක මම අද කඩාගත්තා. අද කඩාගෙන මම මේකෙන් පොඩි කෑමක් හදන්න තමයි යන්නේ. ඔයාලා thumbnail එකේ දැක්කා වගේ මම අද හදන්න යන්නේ පුහුල් දෝසි. ඉතින් මේ පුහුල් ගෙඩිය හොදට පැහිලාද කියලා බලන්න නම් මේකේ අපි මේ උඩ තියෙන අලු අතේ ගෑවෙනවා. ඔයාලා දන්නවනේ පුහුල් වල කරෙන් දැවෙනවා කියන කතාව. ඒ වගේ මේ පුහුල් ගෙඩිය අලු තියෙනවා කියන්නේ මේ පුහුල් ගෙඩිය හොඳට පැහිලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ පුහුල් ගෙඩිය හොඳට පැහිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ දැන් අපි කරන්නේ මේ පුහුල් ගෙඩිය දෙකට කපාගෙන මේකේ පොතු සුද්ධ කරගන්න එක තමයි මුලින්ම කරන්න ඇත්තේ. අපි ඉතින් මේ විදිහට දැන් පොතු ටික සුද්ධ කරගමු. ඊට පස්සේ මේ පොතු ටික සුද්ධ කරගත්තට පස්සේ අපි මේ පුහුල් ගෙඩිය පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා. ඉතින් මේ විදිහට අපිට මේ පොඩි පොඩි කෑලි වලට මේ පුහුල් ගෙඩිය අපිට කපා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පොඩි පොඩි කෑලි වලට කපා ගත්තට පස්සේ මේ පුහුල් ගෙඩියේ මේ ඇට තියෙන කොටස අපි අයින් කරන්න ඕනේ. මොකද අපි පුහුල් දෝසි හදන්න ගන්නේ මේ පිටිපස්සේ තියෙන පොත්ත වගේ කෑල්ල. මේ උඩ තියෙන ඇට වගේ තියෙන හයිය නැති කොටස අපි කපලා අයින් කරගන්න ඕනේ. ඉතින් මම මේ හැම කෑල්ලකම මේ උඩ කෑල්ල කපලා අයින් කරගන්නවා. ඊට පස්සේ අපි මේ පුහුල් කෑලි ටික හොඳට ගෑරුප්පුවක් අරගෙන හිල් කරගන්න ඕනේ. මොකද මෙහෙම හිල් කරගත්තාම තමයි පැණි ටික මේ පුහුල් කෑලි ඇතුළට හොඳට ගමන් කරන්නේ. ඊට පස්සේ අපි විටකන හුණු ටිකක් අරගෙන භාජනයකට දාලා ඒකට වතුර දාලා හොඳට දිය කරගන්න ඕනේ. ඊට පස්සේ මේ දිය කරගත්ත හුණු තියෙන භාජනයට අපි අර පුහුල් ටික එකතු කරගන්න ඕනේ. ඒක එකතු කරගන්න කලින් අපි කරන්න ඇත්තේ අර ගෑරුප්පුවෙන් ඇනලා හිල් කරලා හදාගත්ත පුහුල් කෑලි ටික සාමාන්‍ය පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. ගොඩක් පොඩි කෑලි වලට කපා ගන්න එපා. ඒකින්ද අපි සාමාන්‍යයෙන් ටිකක් ලොකු කෑලි වලට තමයි මේ පුහුල් කෑලි ටික කපා ගන්න. ඊට පස්සේ මේ ටිකක් ලොකු කෑලි වලට කපා ගන්න පුහුල් කෑලි ටික අපි අර හදාගත්ත මේ හුණු දාලා හදාගත්ත ද්‍රාවණය ලෙ කරලා විනාඩි 20ක් 30ක් විතර තියලා තියෙනවා. ඊට පස්සේ ඒ ද්‍රාවණයෙන් එළියට අරගෙන හොඳට 4-5 පාරක් අපි මේ පුහුල් කෑලි ටික හොඳට හොද ගන්නවා. ඊට පස්සේ අපි හොඳට හොද ගැනීම සිදු කර ගන්නවා. ඊට පස්සේ අපි මේ පුහුල් කෑලි ටික හොඳට හොද ගත්තට පස්සේ අපි මේක වතුර එක්කට දාලා තැම්බෙන්න තියන්න ඕනේ. විනාඩි 10ක් විතර තැම්බෙන්න තිබ්බාම හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ විනාඩි 10ක් විතර තැම්බුණාට පස්සේ අපි මේකේ වතුර ටික මිරිකගෙන කෑලි ටික අපි වෙනම ගන්නවා. ඊට පස්සේ අපි කෑලි ටික වෙනම භාජනයකට දාගෙන ටිකක් වෙලා තියලා තියෙනවා මේකේ වතුර ටික හිදෙන්න. වතුර ටික හිදුනට පස්සේ අපි කරන්නේ වෙනම භාජනයක් අරගෙන ඒකට මේ පුහුල් කෑලි ටික දාගන්නවා. දාගෙන මේකට අපි සීනි එකතු කරගන්නවා. ඊට පස්සේ සීනි එකතු කරගෙන අපි ලිපේ තියලා උණු කිරීම සිදු කරනවා. කියන්නේ පැණි උණු කරනවා වගේ අපි ලිපේ තියලා උණු කරනවා. ඉතින් ටික වෙලාවක් යද්දී අර සුදු පාට සීනි ටික මේ විදිහට කහ පාට ගතියකට එනවා. ඒ විදිහට අපි ටිකක් වෙලා මේක ලිපේ තියලා මේ සීනි ටික පැණි බවට පත් වෙලා හොඳට මේ පුහුල් කෑලි වලට උරා ගැනීම සිදු වෙනවා.
ඊට පස්සේ මේ පුහුල් කෑලි වලට මේ සීනි ටික උරා ගත්තට පස්සේ අපි මේක ලිපෙන් බා ගන්නවා. ඉතින් ඊට පස්සේ ලිපෙන් බාගෙන මේ විදියට භාජනයකට අපි සීනි ටිකක් විසිරෝලා අපි ඒකට අර අපි පැනිත් එක්ක රත් කරගත්ත පුහුල් දෝසි ටික එකතු කිරීම සිදු කරනවා. ඊට පස්සේ එකතු කරපුවාම වටේ සීනි හොඳට තැවරීම සිදු කර ගැනීම තමයි මෙහිදී ප්‍රධාන අරමුණ වෙන්නේ. මේ තියෙන්නේ ඉතින් මම හදාගත්ත පුහුල් දෝසි එක. ඉතින් තාම මේ පුහුල් දෝසි එක නිමිලා නැහැ. තාම රස්නෙයි. ඒකයි තාම මේ රතු පාටට වගේ තියෙන්නේ. අපි තව මේක පැයක් දෙකක් හොඳට නිමෙන්න තියලා මේකට ආයෙ පාරක් සුදු සීනි ටිකක් උඩින් ඉහලා ගත්තාම මේක කඩේ තියෙන පුහුල් දෝසි වගේම සුදු පාටට තියෙනවා. ඉතින් මම මේ විදියට තමයි ගෙදරදීම පුහුල් දෝසි එක හදාගත්තේ.